Hello guys, ඉතින් welcome back කියලා පිළිගන්නවා JPU Tech YouTube channel එක ගැන තවත් interesting video එකකට. ඉතින් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ ඔයාලගෙම කියලා AI එකක් locally ඔයාලගේ PC එකේ deploy කරගන්නේ කොහොමද කියලා බලන්න. එහෙනම් guys, තප්පරයක්වත් skip කරන්න එපා. මොකද මේක ගොඩක් interesting video එකක් වෙයි මං හිතන විදිහට ඔයාලට. මොකද අද අපි යූස් කරන්නේ වෙනත්ම platform එකක් මේ වැඩේ කරන්න. ඉතින් වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. එහෙනම් guys වීඩියෝ එකට like එකක් දාලා channel එකත් subscribe කරලා set වෙන්න. අපි ගිහින් බලමු වීඩියෝ එකට. ඉතින් guys ඔයාලා දන්නවා ඇති Ollama කියලා platform එකක් තියෙනවා. ඉතින් ඒ Ollama platform එක use කරන්නේ AI එකක් අපි locally deploy කරන්න. හරි. අපි අද මේකෙන් නෙමෙයි වැඩේ කරන්නේ. මේකට අපි use කරනවා වෙනම platform එකක් වෙනම software එකක් තමයි අපි use කරන්නේ. anything LLM කියලා. ඉතින් මේ anything LLM ගැන first video එක සිංහලෙන් මම වෙන දේ කරන්න නැත්තේ මම බැලුවා YouTube එකේ මට හම්බුනේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට එන පළවෙනි link එක ඔයා click කරන්න ඕනේ. මොකද අපිට ඉස්සෙල්ලාම මේ software එකේ platform එක අපි download කරගෙන ඉන්න ඕන PC එකට. හරි. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් download for desktop කියලා button එකක් තියෙනවා. ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් products එයාලගේ product තියෙන products මොනවද? එතකොට මෙයාලගේ mobile device support කරන එකක් තියෙනවා. cloud එකකටත් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙන community එකක් තියෙනවා. ඔයාලා join වෙලා බලන්න පුළුවන්. ඉතින් අපිට download කරගන්න ඕන නිසා මම මෙතන download for desktop button එක click කරනවා. desktop button එක click කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Mac OS වල තියෙනවා, Windows වල තියෙනවා, Linux වල තියෙනවා. හරි. මට දැන් අවශ්‍ය වෙන්නේ Windows වලට නිසා මම මෙන්න මේ Windows X64 කියන එක download කරගන්නවා. මොකද මගේ ARM support කරන chipset එකක් නැති නිසා. ඔයාලා guys ඔයාලගේ PC එකේ requirements බලලා ඔයාලා ARM හරි 64 හරි download කරගන්න. හරි guys ඉතින් ඔයාලා download කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ ඔයාගේ මම desktop එකට අරන් තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ setup එක. ඉතින් මේක MB 300 ගාණක් වුණේ ලොකු weight එකක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා double click කරලා හරි run as administrator දීලා හරි මේක open කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. මෙන්න මේ විදිහට ඔයාලට yes දුන්නාම ඔයා මෙතනින් කෙලින්ම setup එකට යනවා. ඉතින් ඔයාලට මෙතනින් පුළුවන් කෙලින්ම ඔයාගේ browse කරලා ඔයාලට අවශ්‍ය path එක select කරන්න මේක install වෙන්න. ඉතින් මතකතු ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් මෙතන ඇක්ටිව් තියාගන්න ඕනේ. මොකද මේකෙන් ෆයිල්ස් වගේ ඩවුන්ලෝඩ් කරගන්න ටිකක් මම හිතන්නේ GB ගානක ෆයිල්ස් වගේ ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යෙන් ඇක්ටිව් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් පවත්වාගෙන යන්න ඕනේ මේ ඉන්ස්ටලේෂන් සෙටප් එක ඉවර වෙනකම්. මම ෆාස්ට් ෆෝවර්ඩ් කරලා ඔයාලට පෙන්නන්නම්. මොකද මේක ටිකක් වෙලා යනවා ඉන්ස්ටෝල් වෙන්න. ඉතින් guys මේක ඉන්ස්ටෝල් වෙනකන් ඔයා ටග් ගාලා ගිහලා channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා set වෙන්න. ඒක මට කරන ලොකු උදව්වක්. ඔන්න guys ඉතින් install වෙලා ඉවරයි. අපිව දැන් AI එක large language model එක build කරගන්න ඕනේ setup එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා මෙතනින් ඔයාගේ internet connection එක අනිවාර්යෙන් තියාගෙන setup now කියන එක click කරන්න. click කරලා පස්සේ මෙන්න මේ විදිහට පොඩ්ඩක් load වෙලා ඔයාට ඊළඟට එනවා setup එකක්. මෙන්න මේගොල්ලෝ recommend කරන model එකක් මෙතනදී තියෙනවා. ඉතින් මගේ PC එකේ hardware requirements වලට අනුව ඉතින් මෙයාලා මට recommend කරන්නේ QN3 Vision 2B ඉන්ස්ට්‍රක්ට් කියන මොඩල් එක. ඉතින් මේක මගේ මෙයාලා මේ රෙකමන්ඩ් කරන්නේ මගේ හાર્ඩ්වෙයාර්, ඒ කියන්නේ මගේ CPU එක. එතකොට RAM එක වගේ දේවල් ඒ ගොඩක්ම විශේෂයෙන්ම GPU එක. graphic card එකක් තියෙනවද කියලා බලලා ඒකේ VRAM එක යාලා calculate කරලා තමයි මේක රෙකමන්ඩ් කරන්නේ. ඉතින් ඔයාලට හොඳ RTX card එකක් වගේ තියෙනවා නම් ඔයාලට මීට වඩා හොඳ performance තියෙන මොඩල් එකකට switch වෙන්න පුළුවන්. manually හරි මෙතන පල්ලෙහා තියෙනවා ඔයාලට manual select කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඇඩ්වාන්ස් විදිහට ඔයාලට කැමති විදිහට මොඩල් එකක් වෙනස් කරගන්න ඔයාලට කැමති ඒ කියන්නේ ටික පැරාමීටර්ස් වැඩි මොඩල් එකක් ඉන්ස්ටෝල් කරනවා නම් ඔයා මෙතන පල්ලෙහා තියෙන manual select option එකට ගිහිල්ලා ඔයාලට ඒ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මට මම මේක දැනට ඔයාලට demonstrate කරන හින්දා මම මේ මොඩල් එක select කරලා ඔයාලට පෙන්නන්නම් වැඩේ කොහොමද ඉස්සරහට කරගෙන යන්නේ කියලා. ඉතින් මම කෙලින්ම දැන් select කරන්න යන්නේ මට recommend කරපු මොඩල් එක. ඉතින් මෙන්න මෙතන ඔයාලට පල්ලෙහා පොඩි drop down menu එකක් බලා ගන්න පුළුවන්. ඒක recommended කියන එකේ තියාගන්න balance fast කියලා දාන්න එපා. ඉතින් මම recommend කරන option එකේම මේක තියාගෙන ඔයාලට පුළුවන් දිගටම continue කරගෙන යන්න. ඒ වගේම ඔයාලට එහා පැත්තෙන් මෙතන next icon එකක් තියෙනවා. next icon එක click කළාම ඔයාලට බලා ගන්න පුළුවන් QN3 Vision model එක දැන් download වෙන ගමන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ background එකෙන් මේක download වෙන ගමන් තමයි තියෙන්නේ. මේක approx කොහොමද GB 2ක් විතර වෙනවා. ඒක ඔයා බලන මේ වීඩියෝ එක බලන කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොමත් ඒ වගේ ගානක් තමයි වෙන්නේ. ඉතින් ඔයාලට මෙතනදී පොඩි ඔප්ෂන් ටිකක් දීලා තිනවා. මේවා ඔයාලට පස්සේ ඕනනම් වෙනස් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට දැන් කන්ටිනියු කරගෙන යන්නත් පුළුවන්.
මෙතන පොඩි දේවල්ටයක් අහනවාගේ ඊමේල් එක ඒ වගේ පොඩි මොකද මේක යස් කරන්න වගේ පර්සනල් යුස් එකටද නැත්තං ඔෆිස් මොක්කරි වගේ ඕගනසේෂන් වැඩවලටද ඒවගේ පොඩිපි දෙවල් හන ඉතින් ඒටිකවා වාගේ කැමති පරිදිවා එන්ට කරගන්න ම මෙතන මගේ ඊමේල් එක එන්ට කරනවා ඊමේල ගැන්ට කරලා මම පර්සනල් යුස් දාලා මෙතර පල්ල තියෙන කනම් ඔප්ෂනල් තියන්නේ එක අත්‍යවශන හවාට ස්කිප් කරලා නෙක්ස් පට්න එක හ පැත්ති තියෙන නෙක්ස් පට්න කලික් කරලා යන්න පුලන්වාට මෙම මෙතන කැමතිම ෆ්‍රම් YouTube කියර දීලා මෙතන නෙක්ස් බට්න එක කලික් කරනවා හරි මෙන්න මේ විදිහටවාගෙන් අහනවා ඇසිස්ටන් මොකද මේක තියෙනවා පොඩි ඔප්ෂන් එකක් ඒයි ඇසිස්ටන් එකක් වගේ බැක්ග්‍රවන්් ඩන්නවා පිස එක ඉතින් මේක ගැන ම වෙනම වීඩියෝ කරනවා මේක ටිකක් ලොකු කතා කරන්නවන මාතෘකාවක් ඉතින් වාට දැනට පුළුවන් මේක ස්කිප් ගන්න ඉතින් මේක මං වාට සරලවම කිවත් වෙන්නවා ලයිව් ක්ලාස්සෙක්කින් නොන මේ ඒයිට පුළුවන් ඒ ක්ලාස් එක වා සම්බන්ධ වෙන් නැතුව ඒයි මේ ඇසිස්ටන් දාලා ඔයාට පුළුවන් ඒ ලයිව් වීඩියෝ එක ආට ටෙක්ස්ටක් විදිහට සමරස් කරලා ගන්න ඉතින් ඒ විදිහ පොඩි වැඩ ඇතින එක මංවාට වෙනම වීඩියෝ එකින් පැදිලි කරන්න ඉතින් අද අපි බලමු මේක බේසිකලි කොහොම සෙටප් කරගන්න කෙලිතින් මෙන්න දැන්වාට බලාගන්න පුලන් ගුඩින් අප Q3 එක ඩවන්ලෝඩ් වෙන ගමන් තම තියෙන ඉතින් මෙතන පොඩි ඔප්ෂන් වගේ ඇතිනවට ෆයිල් සිලෙක් කරන්න පුළුවන් ඒවාගේම එක ටූල්ස් ජාති තියෙනවා ඉතින් අපි බලමු මොඩල් එක ඩවන්ලෝඩ් වෙලා ඉවරුනාට පස්සේ කොහොමද මේවා වැඩ කරන්න කියලා ඕකේ ගයිස් ඉතින් අන්තිම පියවර යන්නවට බලාගන්න පුළුවන් ඒ එක අන්පැකින් එන්න ගමන් තමා තියෙන එක යන ඩවන්ලෝඩ් වෙච්ච GB දෙක ඉතින් මේක දැන් එක්ස්ට්‍රැක්ට් වෙන ගමන් තමයි තියෙන්නේ ඉතින් ඔයාලට එතකන් මට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් මේක ඇතුලේ වෙන්නේ කොහොමද කියලා ඉතින් මේක GUI එකක් තියෙන ඒ කියන්නේ මේ කන්සෝල් එකක් අස්සේ නෙමෙයි කියන්නේ ටර්මිනල් එකක් අස්සේ නෙමෙයි මේක රන් වෙන්නේ මේ විදිහට ඔයාලට හදා ගන්නත් පුළුවන් එහෙම නැත්නම් මේක මේ විදිහට ටිකක් හොඳ යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්ෆේස් එකක් තියෙනවා මෙහෙම යූස් කරන්නත් පුළුවන්. ඉතින් මේක තමයි වර්ක් ස්පේස් එක. ඉතින් මේ වර්ක් ස්පේස් එකේ නම ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තව වර්ක් ස්පේස් හදාගන්න පුළුවන්. ඔයාගේ යුනිවර්සිටි වැඩවලට එතකොට මොනවම හරි ඔයාලට තියෙන එක වැඩවලට එක වර්ක් ස්පේස් හදාගන්න පුළුවන්. ඉතින් මේකේ සුපිරි වැඩක් කරන්න පුළුවන්. මේකෙන් ඔයාගේ PC එක ඔටෝමේට් කරන්න පුළුවන්. WhatsApp නම් දැනට බෑ. මම හිතන්නේ Telegram පුළුවන්. ටෙලිග්‍රම් ඔටෝමේට් කරන්න පුළුවන් එතකොට ලොකු වැඩක් කරන්න පුළුවන් PC එකේ ෆයිල්ස් ක්‍රියේට් කරන්න එතකොට ෆයිල්ස් ඩිලීට් කරන්න වගේ තියෙන ෆයිල්ස් ඇනලයිස් කරලා ඔයාලා සමර එකක් ගන්න ඕන නම් ඒක ඒ විදිහට ගන්න ලොකු වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන් මේ AI මොඩල් එක යූස් කරලා ඒකයි මම මේකම රිවිව් කරන්න හිතුවේ ඉතින් ඔයාලට මම හිතන්නේ මේක පළවෙනි වීඩියෝ එකෙන් නැති ලංකා සිංහලෙන් කරපු ඉතින් මෙතන පොඩි ඔප්ෂන් ටිකක් තියෙනවා ඒවා සාමාන්‍ය දේවල් තියෙන. ඉතින් ලොකු දේවල් වලට තියෙන අපිට කතා කරන්න ඔටෝමේෂන් ගැන තමයි. ඔටෝමේෂන් මම වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. අදින් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද වීඩියෝ එක මිස් වුණොත් ඔයාලට අපරාධ වෙයි. ඉතින් මේක මම මේ වගේ සුපිරි වීඩියෝ තමයි අරන් එන්නේ. ඉතින් මේ වගේ පොඩි ඔප්ෂන් ටිකක් තියෙනවා chat history එක. ඒ කියන්නේ මේ chats කීයක් history එකේ තියාගන්නද කියලා අහන්න. ඉතින් ඒකලා රෙකමන්ඩ් කරන ගානෙම තියාගන්න කියලා තමයි මම කියන්නේ. මේ ටික ඔයාලට කස්ටම් ප්‍රොම්ප්ට් එකක් දෙන්න පුළුවන්. මේකේ තියෙනවා මම හිතන්නේ කැරක්ටර් එක අපිට අවශ්‍ය විදිහට හදාගන්න. ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ ප්‍රෙෆරන්ස් එක. කැරක්ටර් ප්‍රෙෆරන්ස් එක හදාගන්න පුළුවන් ඒ විදිහට. මෙතන වෙක්ටර් ඩේටාබේස් කියලා එකක් තියෙනවා. ඒකට අවශ්‍ය ප්‍රෙෆරන්ස් එක මෙතන දීලා තියෙනවා. ඉතින් මේ වගේ ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඉතින් මේව වෙනම වීඩියෝ එකකින් ඔයාලට කතා කරන්න ඕනේ. මම අද මේ වීඩියෝ එකෙන් කතා කරේ කොහොමද මොඩල් එකක් අපි පලටෆෝර්ම එක ඩවන්ලෝඩ් කරලා ඊට පස්සේ පලටෆෝර්ම එකට මොඩල් එකක් ඉන්ස්ටෝල් කරලා ඒවලට කරගන්න කොහොමද කියලා. ඉතින් ඒක ලොකු වැඩක්. ඒ අස්සේ මේකත් කියලා දුන්නොත් ටිකක් අවුල් වෙන්න බලනවා. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට ඒජන්ට් කන්ෆිගරේෂන් කියලා තියෙනවා. මේක ටිකක් ඉන්ටරෙස්ටිං. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ඒජන්ට් දෙන්න ඔයාලට කැමති ස්කිල්ස් යනවා කැමති බෑ සමහර ස්කිල්ස් තියෙනවා ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. ඒක මාර ඉන්ටරෙස්ටිං. අපි ඉස්සරහ වීඩියෝස් වල කතා කරමු කොහොමද කරන්න කියලා. ඉතින් බලමු අපේ AI එක දැන් නම් ඔන්න ඉන්ස්ටෝල් වෙලා තියෙන. අපි යූස් කරන්න දැන් පුළුවන්. ඉතින් අපි ෆස්ට් ප්‍රොම්ප්ට් එක අපිට දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි හායි කියලා දීලා බලමු මොකද මෙයා කියන්නේ කියලා. ඉතින් මම හිතන විදිහට දැන් හරියන්න ඕනේ වැඩි. හරි මෙන්න මේ විදිහට ඒජන්ට් කියලා වැටලා. ඉතින් මගේ PC එක ටිකක් ස්ලෝ වෙලා තියෙන්නේ. මොකද මේක ටිකක් පරණ එකක්. පරණ කිව්ව ලොකු ඩෑම් පරණ සාමාන්‍ය ටිකක් මිඩ් එකක්. ඉතින් ඒක පොඩ්ඩක් ලැග් වෙන්න බලන්න. මොකද ග්‍රැෆික් කාඩ් එකක්වත් නැහැ මේකේ. ඉතින් ගොඩක් කට්ටියකට තිබ්බේ ඉතින් ග්‍රැෆික් කාඩ් ඕනේ අර කෝනේ මේ කෝනේ මේ හොඳ මොඩල් එකක්. ඉතින් ඇත්තටම තමයි හොඳ මොඩල් එකක් රන් කරන්න නම් ග්‍රැෆික් කාඩ් එකක් ඕනේ. මේක සාමාන්‍ය වලට වැඩක් කරගන්න පුළුවන් මේ මොඩල් එක යූස් කරලා. ඉතින් ඔන්න පොඩි වෙලාවක් ගියා මේක ෆස්ට් ටයිම් මැසේජ් එක අපිට රෙස්පොන්ස් එක මෙයාගෙන් එන්න. ඉතින් මම මෙතන පොඩි ඔප්ෂන් එකක් පෙන්නනවා මට පෙන්වන්න බැරි වුණා කලින්.
ඉතින් ඒක ම සිලෙක් කල තිබෙන කලින් ඒක තම පොඩ්ඩක් වෙලාගේ වාට මෙතන ඒජන්් ස්කිල් වලට ඇවිල්ලා නවාට බලාගන්න පුළුවන් එල්ල්ම්ස් කියලා පොඩි ඔප්ෂන් එක මෙන්න මේ හරි ඉන්න මම හොලාවට පෙන්න්නම් මෙන්න මෙහින් මේ තියන ඒජන් ස්කිල් ටික මේක වාටම වෙනම වීඩියකින් කතා කන හරි මෙන්න මෙතින් එල්ලමගෙන මෙන්න මෙතන ක්ටව ගෙන තින ක්ටව කරලා සේව් චේන්ස් ට තියෙන හැබත්තගෙන ඊට පස්සේ ඒ අයිවාට අහනහන ඒවට උත්තරදන කියන ඒගේ රෙස්පන්ස එක එතන්න තම ටන කරන බල ති පල්ල තම මොඩ්ස් ජාති තියෙනවාට ඩවලුට් කරන ඔන්න කැමතින බලන්න පුළුවන් ඉ ලොකුව ඩවලෝඩ් කරගන්න යන්න එපාගේ පිසිකට ගැලපෙන්න්න තිව මොකද පිසි එක ලැක්වෙන්න බලනවා හරි මේ ගොඩක් ජාති තියෙන ට්‍රයි අව් කළ බලන්න හරි මම දෙන්නම් ඉතින් ආය හායි කියලා මොකද වෙන්න බලමු වෙන්න මේ විදිට ඉතින් මේක තමා ස්පීඩ් එක මේ වගේ සාමන්ටයක් ඇවරේ ස්පීඩ් ඇතින මොකද මගේ ග්‍රෆික් කාර්ඩ එකක් ඇත්තරම නෑ ඉති පොඩ්ඩක් පොඩි ඩිලේගත් තියෙනවා ඉතින් ගණන්ගන්න එබා මේ ඕෆලයින් වැඩගන්න අපිට හෝෆලයින් වැඩගන්න පුළුවන් ෆුල් එකනවට ඕන ඩොකමන්ට් එකක් මෙයාට කියලා සවනස් කරගන්න ඒවා ගොඩක් දෙවල් පුළුව ඊලකට මංවාට තවඩකින් කියල දෙන්න මේ මට ෆීට කරන්න කොමති කියලාමන්නවා එක ඉන්ඩස්ට්‍රික් ඉන්නවන ඉන්ඩස්ට්‍රිකට අදාල දේවල් ගැන මෙයාට ෆීට කරන්න පොඩි ඔප්ෂන් එකක් අපිට හදාගන්න වේගෙත් පයි මොකද අපි ඒ ලෝකල් ඩිප්ලෝයි කරගන්න අපිට අවශ්‍ය වැඩ පහස් කරගන්න හිතන්ට ඩික්‍රයක් කරන ඩික්‍රේකට අදාර සයිමන්ඩ ඩොකමස්ටික ඔක්කොම තියෙනවා වාට ඕනේ ඒ ඩොකමටලි මෙයා ෆීඩ් කරලා එතකොට මෙයා ඔය මොකර ප්‍රශ්නයක් ඇහුවත් මෙයා ටක්ගාල උත්තර දෙන්න ඕනේ අදාළ ඩොකමන්ට් වලින් ඒක ඒ ට්‍රේන් කරන විදිහක් නෙමේ ඒක ඒක ටීච් කරන විදිියක් ඒක ට්‍රේන් කරන්න මේ පිසි කන හිතන්නත් මොක දෙක ලොකු ආටිස් කාඩයක් වන 12 හරි 16 GB ලොකු වීරම් තියන්න ඕනි තින් ඒක කරන්න එකෙන් වෙන්නේ අයා තිං කරන විදිහ යාගේ තිංකින් පටන් අපි වෙනස් කරනවා ඒවගේ දේවල් තම ට්‍රේන් කරනවා කියලා කරන්න හරි මෙන්න මෙ දිරිතින් වට බලාගන්න පුළුවන් ලංකා කැපිටල මොකදවා මෙ මෙන්න මේ විදිහට උත්තර දුන්නේ ඉතින් හරි ඒක ඇකියුරේසි එක හොඳයි ඉතින් මෙන්න මේ විදිහට තමයි වැඩේ කරන්නේ ඉතින් ඔයා කරගෙන ඔයාලට මම ලින්ක්ස් ටික අවශ්‍ය දේවල් ටික ඔක්කොම දාලා තියන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ඉතින් ගිහිල්ලා try out කරලා බලන්න කමෙන්ට් එකක් දාන්න ඔයාගේ අදහස එහෙනම් හැමෝටම සුබ දවසක්